Hello everyone. අද අපි බලමු ඉංග්‍රීසි වල ගොඩාක් important articles දෙකක් එහෙම නැත්නම් and. එතකොට මේ දෙකම අපි use කරන්නේ එකක් හඟවන්න. දැන් උදාහරණයක් හැටියට a book, a pen, an apple, an aeroplane වගේ දේවල්. එතකොට මේ articles දෙකම එකක් වෙනුවෙන් නම් use කරන්නේ. ඇයි අපි බලමු මේකේ වෙනසක් තියෙන්නේ. එතකොට අපි චූටි කාලේ ඉඳන් ගොඩක් වෙලාවට දන්නේ vowel letter එකක් තිබුණොත් ඊට කලින් and දාන්න කියලා. නමුත් මෙහෙම දෙයක් තියෙනවා. දැන් vowel letters A E I O U නේ. අපි බලන්න ඕනේ vowel letter එකට වඩා vowel sound එක. එතකොට vowel sound එක කිව්වහම මෙතන A කියන අකුරත් A කියවෙනවා. ඒ වගේම ආ කියන ශබ්ද කියවෙනවා. එතකොට මෙතන දැන් මේ ඊ අකුරට ඊ කියන්නත් පුළුවන්, ඒ කියන්නත් පුළුවන්. ඒ වගේම මෙතන I අකුරට I එහෙම නැත්නම් ඊ වෙන්නත් පුළුවන්. ඕ ඊට පස්සේ U වෙන්නත් පුළුවන්, ආ වෙන්නත් පුළුවන්. මේක අපිට කෙටියෙන් මතක තියාගන්න පුළුවන් මෙහෙම. දැන් අපේ සිංහල හෝඩියේ තියෙනවානේ ස්වර 18ක්. ඌ කියලා ස්වර 18ක් තියෙනවානේ. මෙන්න මේ ස්වර 18න් නම් ශබ්දය පිට වෙන්නේ. ඒ කියන්නේ වචනය ආරම්භ වෙන්නේ මේ ස්වර 18 ශබ්දයෙන් නම් අපි අනිවාර්යෙන් ඒකට n කියලා තමයි මුලට දාන්නේ. අපි උදාහරණයක් බලමු. දැන් බලන්නකෝ umbrella. umbrella අපි u අකුර ගැන නෙමෙයි කල්පනා කරන්න ඕනේ. මෙතනින් කියවෙන ශබ්දය. umbrella ආ කියන්නේ ස්වරයක්. සිංහල හොඩියේ ස්වර 18ක් තියෙනවා. මේකේ ස්වරයක් ආ. එහෙනම් අපි මෙතෙන්ට දාන්නේ n කියලා. n umbrella. ඊළඟට chair. chair කියන්නේ ච කියන්නේ ස්වර අකුරක් නෙමෙයි. ව්‍යංජන අක්ෂරයක්. අපි ඉංග්‍රීසි වලින් කියනවා consonant එකක්. එතකොට එහෙමනම් අපි දාන්නේ chair. දැන් මෙතන බලන්නකො මේ තුන්වෙනි එක university. හැබැයි university කිව්වහම දැන් යූනේ දැන් ඕක හරිනම් vowel letter එකක්නේ. ඒ වුණාට අපිට මෙතෙන්ට n එක දාන්න බෑ. ඒකට හේතුව තමයි university කිව්වහම u කියන්නේ ස්වරයක් නෙමෙයි. ඒක consonant එකක් ව්‍යංජන අක්ෂරයක්. එහෙනම් පැහැදිලිවම මෙතෙන්ට දාන්නේ a university. ඊළඟට මෙතන බලන්නකෝ මේකේ මුල අකුර h උනාට මේක sound වෙන්නේ අයන්න. ආ කියන්නේ ස්වරයක්. එහෙනම් අපි දාන්නේ an hour කියලා. next one unicorn. u තිබුණට අපිට n දාන්න බෑ. ඒකට හේතුව මේක කියවුනේ pronounce උනේ unicorn u කියන්නේ ස්වරයක් නෙමෙයි. ස්වර අකුරක් නෙමෙයි. ඒක නිසා අපි මෙතෙන්ට දාන්නේ ඊළඟට ඔන මේක හ තිබ්බට h අකුර තිබ්බට මේක pronounce වෙන්නේ ඔන ඕ කියන්නේ ස්වර අකුරක්. ස්වර 18න් එකක් සිංහල හෝඩියේ. එහෙනම් අපි අනිවාර්යෙන් මේකට දාන්නේ n ඔන right මං හිතන්නේ ඒ ටික පැහැදිලි වෙන්නේ නැති. හරි අපි එහෙනම් මේකෙන් ටෙස්ට් එකක් බලමුකෝ. හරි. ඔයගොල්ලෝ ලියා ගන්න මාත් එක්කම මේක පොතක ලියා ගන්න. test 1 write a o n in the blanks. right write a o n in the blanks. දැන් මෙතන තියෙනවා user ඒ කියන්නේ භාවිතා කරන කෙනා. next word x-ray one way utensil කියන්නේ භාජනයක්. update අලුත් වීමක්. idea අදහස. user භාවිතා කරන කෙනා. FM radio European city MBA it is a type of a degree. right එතකොට අපිට බලා ගන්න පුළුවන් මේ ටික කොහොමද එන්නේ කියලා. අපි මුලින්ම මෙන්න මේ පහ කරලා ඉමුකෝ. user කියන එකයි x-ray කියන එකයි one way utensils update. දැන් ඕගලන්ට පුළුවන් වීඩියෝ එක
පෝස් කරලා පොඩ්ඩක් නවත්තලා මේකට ආන්සර්ස් ටික ලියන්න. ආන්සර්ස් ටික ලියලා අපි ඊළඟට මේ චෙක් කරමු අපේ ආන්සර්ස් ටික. right? හරි. එහෙනම් ආන්සර්ස් ටික බලා ගන්න. දැන් user නේ u කියන්නේ ස්වර අකුරක් නෙමෙයි. එහෙනම් පැහැදිලිව මෙතෙන්ට දාන්නේ a user. ඊළඟට x-ray. එතකොට මෙතන ඒ සවුන්ඩ් එක කියවුනේ. එතකොට කියවිච්ච නිසා n ස්වරයක් කියවුණානේ. right. ඊළඟට one way. මේක o තිබුණාට අපිට n දාන්න බෑ. මොකද one way වයන්න ව්‍යංජනාක්ෂරයක් ස්වරයක් නෙමෙයි. ඒක නිසා a one way. හතරවෙනි එක බලන්න. utensil භාජනයක්. u කියන්නේ ස්වරයක් නෙමෙයි. ඒක නිසා a utensil. update කියන්නේ ස්වර අකුරක්. එහෙනම් an update. right? හරි. බලන්න ඕගොල්ලන්ගේ උත්තරත් හරිද කියලා. right? හරි. අපි එහෙනම් ඊළඟ ටිකට යමු. දැන් බලන්න idea, user, FM radio, European city, MBA. right? ඕගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝ එක පොඩ්ඩක් පෝස් කරලා නවත්තලා මේක ලියාගෙන මේකට උත්තර ටික ලියලා ඊට පස්සේ චෙක් කරගන්න ආන්සර්ස් ටික කොහොමද කියලා. මම එතකන් ඩිස්කස් කරන්නම්. right? idea කියන්නේ අදහසක්නේ. එතකොට අයන්න එන්නේ ඒ කියන්නේ ස්වරයක්. එහෙනම් an idea. ඊට පස්සේ user u කියන්නේ ස්වරයක් නෙමෙයි. එහෙනම් a user. FM radio බලන්න අපි නිකන්වත් හිතනවාද කියලා නේද මේ වගේ දේවල් වලට මෙහෙම එනවද කියලා. දැන් FM radio F නේ A නේ A කියන්නේ අර අපේ A E I O U වල තිබ්බනේ A මං කිව්වනේ. දැන් A අකුර කිව්වොත් A ඊළඟට ඈ අපිට මෙහෙම දාන්න පුළුවන් නේ. එතකොට ඒ සවුන්ඩ් එක කියවුණා. එහෙනම් මෙතෙන්ට අපි කියන්නේ an FM radio. ඊට පස්සේ next one European city. මෙතන E තිබුණාට දාන්න විදිහක් නැහැ. මොකද හේතුව සවුන්ඩ් එකේ ඉන්නේ u කියන්නේ ස්වරයක් නෙමෙයි. ඒක නිසා අපිට මෙතෙන්ට දාන්න වෙන්නේ a European city. right? ඊළඟට MBA A කියන්නේ ස්වර අකුරක්. එහෙනම් an MBA. right? මං හිතනවා මේ ලෙසන් එක ඕගොල්ලන්ට හොඳට පැහැදිලි වෙන්නේ නැති කියලා. මම නැවත වතාවක් කිව්වොත් අපි මේකෙන් බලාපොරොත්තු වෙන්න ඕනි මුල අකුර. මෙන්න මේ වචනේ පටන් ගන්න මුල ශබ්දය සිංහල හෝඩියේ ස්වර 18ක් තියෙනවානේ. ඒ ස්වර 18න් නම් පටන් ගන්නේ කියවෙන්නේ අපි අනිවාර්යෙන් දානවා n කියලා. එහෙම නැත්නම් අපි දාන්නේ a විතරයි. එතකොට අර vowel letters බලන්නේ ඒවෙන් හැදෙන ශබ්දේ විතරයි බලන්නේ. ඒවෙන් හැදෙන sound එක විතරයි බලන්නේ. එහෙනම් අපි නැවත වතාවක් තවත් අලුත් පාඩමකින් සම්බන්ධ වෙමු. Goodbye. See you.